හායි අද 2024 6:21 පොසොන් දවසේ අපේ ගේ ගාව බෙලිමල් දන්සලක් තිබුණා. අපි ඒකෙන් බෙලිමල් බීලා තමයි දැන් මේ පන්සල් යන පටන් ගත්තේ. අපේ ගෙවල් ළඟට චුට්ටක් දුර තමයි තියෙන්නේ පන්සල. ඉතින් පයින් යන්න පුළුවන්. අපි පන්සල් යනකොටම පන්සල ඇතුලේ අයිස්ක්‍රීම් දන්සලක් දුන්නා. අපි ඉතින් අයිස්ක්‍රීම් කාලම තමයි පන්සල ඇතුළට ගියේ. අයිස්ක්‍රීම් එකක් නෙවෙයි දෙකක්ම කෑවා. කාලා තමයි පන්සල ඇතුළට ගියේ. දැන් ඉතින් ඔය මල් පූජා කරනවා. අපේ අම්මයි ලොකු අම්මයි අක්කලයි නංගිලයි මමයි තමයි ගියේ. දැන් ඉතින් අපි මල් පූජා කරලා වැඳලා දැන් ඊට පස්සේ අපි යනවා පහන් පත්තු කරන්න. පහන් පත්තු කරලා බෝධියත් නාවල තමයි යන්නේ. බෝධිය නාවන එක නම් මට වීඩියෝ එක ගන්න බැරි වුණා. ඔය දැන් ඉතින් අපේ චූටි බබාට එයාටත් පහන් පත්තු කරන්න ඕනි කියලා කිව්වා. අපි පහන් පත්තු කරාදී ඉතින් එයාට ඒක කරන්න දෙන්න බැරි නිසා එයාට තෙල් දාන්න දුන්නා. අපි දැන් ඉතින් ඔය ඉස්සරහට චුට්ටක් ඇවිදගෙන යනවා දන්සල් තියනවාද කියලා බලන්න. අපි පන්සලෙන් එළියට එද්දී 7:00 විතර වුණා. ඒක නිසා ඉතින් සමහර තැන්වල දන්සල් පටන් අරගෙන ඒවා ඉවර වෙලා අපි මේ අවට විතරයි ගියේ. මොකද ගොඩක් දුර යන්න බෑනේ අර පොඩි කෙනාවත් වඩාගෙන අනික පයින් අපි ගියේ. ඉතින් දන්සල් තිබුණ නැති නිසා අපි කඩෙන් බීම් පැකට් අරගෙන බිව්වා. මම වීඩියෝ කරනවා දැකලා අපේ පොඩි එක්කිනාව එයාවත් වීඩියෝ කරන්න කිව්වා. ඉතින් මම චුට්ටක් එහා වීඩියෝ කරා. එයා නටනවා කෑ ගහනවා ෆෝන් එක ඉස්සරහට ඇවිල්ලා. අපි දැන් ඔතනින් බීම් පැකට් බීලා ඉස්සරහට යද්දි කඩල දන්සලක් හම්බ වුණා. අපි දැන් ඉතින් ওই කකුල් දෙකත් රිදෙන ඉඳලා චුට්ටක් වාඩි වෙලා ඉඳලා කඩල කාලා තමයි ඉස්සරහට යන්න ගත්තේ. කඩලත් ඉතින් හරිම රසයි. කඩලත් කාලා අපි දැන් ඉස්සරහට යන්න පටන් ගන්නවා. ඉස්සරහා බත් දන්සලක් තිබුණා. ටිකක් සෙනගනම් හිටියා. හැබැයි ඒත් ඉතින් අපි හිටියා. මොකද එයාවට දන්සල් වෙන මොකුත් තිබුණේ නැහැ. ඉතින් බත් දන්සලෙන් කාලා යනවා කියලා හිතාගෙන අපි කට්ටිය හිටියා. ටිකක් සෙනග හිටියා. අපි විනාඩි 45ක් විතර හිටියා මේ පොලිමේ. අපි ඉතින් ඔය පොලිමට වෙලා ඉන්නවා. හිමින් තමයි පොලිමත් යන්නේ. ඒ අස්සෙන් කකුල් දෙකත් හොඳටම රිදෙනවා. ඒත් ඉතින් අපි හිටියා තව පොඩි දුරයි කී හිතාගෙන. අපි ඔය පොඩි එක්කෙනා නම් එයා ගෙදර යන්න ඕන කියලා ඇඬුවා. එයාට රස්නේ අර අමාරුත් ඇති අව හැමදාම වඩාගෙනම ඉන්නකොට එක දිගට. ඒත් ඉතින් අපි ගියේ නෑ. අපි පොලිමට වෙලා හිටියා අද බත් දන්සලෙන් බත් කාලම යනවා කියලා හිතාගෙන. ඊට පස්සේ ඉතින් අයියත් ආවා. එයාවත් ඉතින් මම එක්කගෙන ගියා මේ බත් දන්සලට. දැන් ඉතින් අපි ඇතුළට ආවා. දැන් අපි බත් කන ගමන් ඉන්නේ. මට හම්බුණා. ඊට තාම හම්බුන්නේ නැහැ. ඉතින් අපේ අම්මලා නම් කනවා ඔන්න. හැබැයි කෑම එක නම් රසයි. මට මතක නෑ හරියට මොනවද තිබුණේ කියලා නම්. පරිප්පුයි, පපඩනුයි, සොයා මිටුයි, එළවලු බතුයි. ඒවා තමයි තිබුණේ. කෑම එක නම් රසයි. අපි දැන් ඉතින් ওই කන ගමන් ඉන්නේ. අයියා කෑවේ නැහැ යාගේ කෑම එක. ඉතින් මේ මම තමයි යාට කෑව්වේ. එහෙනම් ඉතින් මගේ වීඩියෝ එක බලුවට thank you bye.